සාදරයෙන් පිළිගන්නවා SL බයෝසේක විදින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න හදන්නේ සෛලයක් තුළ එන්සයිම ක්‍රියාකාරීත්වය යාමනය කරන යාන්ත්‍රණ පිළිබඳව. මේ යාන්ත්‍රණය අපි හඳුන්වන්නේ එන්සයිම වල ඇලොස්ටරික යාමනය කියලා. බොහෝ අවස්ථාවල සෛලය තුළදී එන්සයිම ක්‍රියාවලිය ස්වභාවිකවම යාමනය කරන අණු තරගකාරී නොවන ප්‍රතිපර්ත නිෂේධක ලෙස ක්‍රියා කරනවා. මේ යාමක අණු එන්සයිමේ විශිෂ්ට යාමක ස්ථානයකට සාසංජ්‍ය නොවන අන්තර්ක්‍රියා මගින් තමයි බැඳෙන්නේ. ඒ වගේම එමගින් එන්සයිමේ හැඩයට වගේම ඒවයි කෘත්‍යයට පවා බලපෑම් කරනවා. ඒ වගේ මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය උත්තේජනය හෝ නිෂේධනය කිරීමක් පවා සිදු කරනවා. මේ ඇලොස්ටරික යාමනය මගින් යාමනය වන බොහෝ එන්සයිම උපඒකක දෙකකින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් තමයි සෑදිලා තියෙන්නේ. ඒ වගේම මේ එක් උපඒකකය පොලිපෙප්ටයිඩ් දාමයකින් සමන්විතන අතරම ඒවට සක්‍රීය ස්ථාන බැගින්ද පවතිනවා. මේ සම්පූර්ණ සංකීර්ණය වෙනස් හැඩ දෙකක් අතර දෝලණය වෙන අතර ඒ හැඩ දෙක නම් සක්‍රීය උත්ප්‍රේරක හැඩය සහ අක්‍රීය හැඩයයි. මේ ආකාර දෙකේදී යාමක අණු යාමක ස්ථානය වන ඇලොස්ටරික ස්ථානයට බැඳෙනවා. බොහෝ විට මේ ස්ථානය උපේකක සම්බන්ධ වන ස්ථානයම පිහිටනවා. ඒ වගේම මේ සක්‍රියකයක් මේ යාමක ස්ථානට බැඳුනට පස්සේ කෘත්‍යමව සක්‍රිය ස්ථානයේ හැඩය තහවුරු කරන අතරම නිෂේධකයක් මේ යාමක ස්ථානයට බැඳුනට පස්සේ ඒ එන්සයිමේ අක්‍රීය ආකාරය තහවුරු කරනවා. එන්සයිම වල මේ උපේකක සැකසිලා තියෙන්නේ සංඥා ඉතා වේගයෙන් අනෙක් උපේකකයට සම්ප්‍රේෂණ වන ආකාරයට. ඉතින් මේ උපේකකවල මේ තියෙන අන්තර්ක්‍රියාව හේතුවෙන් අණුවක් එක් යාමක ස්ථානයකට බැඳීමෙන් උවත් සියලු උපේකකවල සක්‍රීය ස්ථානවලට බලපෑම් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ADP ඇලොස්ටරික සක්‍රියකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ එන්සයිමට බැඳිලා අපවෘත්තීය මගින් ATP නිපදවන එක උත්තේජනය කරනවා. ඒ වගේම මේ ATP සැපයුම අවශ්‍යතාවයට වඩා වැඩි වුණාට පස්සේ ATP එම එන්සයිමයටම බැඳිලා නිෂේධකයක් ලෙස ක්‍රියා කරලා අපවෘත්තීය වේගය අඩු කරනවා. ඊළඟට අපිට මේ ඇලොස්ටරික යාමනයේම කතා කරන්න තියෙන කොටසක් තමයි මෙන්න මේ සහයෝගීතාවය කියලා කියන්නේ. මේ සහයෝගීතාව කියලා කියන්නේ තවත් වර්ගයේම ඇලොස්ටරික සක්‍රියණයක්. එහිදී එක් උපස්තර අණුවක් බැඳීම හේතුවෙන් වෙනත් සක්‍රීය ස්ථානයකට උපස්තර අණුවක් බැඳීම හෝ ක්‍රියාකාරීත්වය උත්තේජනය හෝ සිදු කිරීමක් කරනවා. එමගින් උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මේක එන්සයිමයක් නොවන උදාහරණකින් පැහැදිලි කරන්නම්. අපි හිමොග්ලොබින් ගත්තට පස්සේ ඒ හිමොග්ලොබින් උපේකක 4කින් හැදිලා තියෙනවා. මේ එක් උපේකකයට ඔක්සිජන් බන්ධක ස්ථාන බැගින්ද පවතිනවා. මේ එක් ඔක්සිජන් අණුවක් එම බන්ධක ස්ථානට බැඳුනට පස්සේ අනිකුත් ඔක්සිජන් බන්ධක ස්ථානවල තියෙන ඔක්සිජන් බන්ධුතාවය වැඩි වෙනවා. බහූපේකක එන්සයිම් වල මේ විදිහටම සහයෝගීතාවය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රතිපෝෂී නිෂේධනය ගැන. මොකක්ද මේ ප්‍රතිපෝෂී නිෂේධනය කියලා කියන්නේ? මේ ප්‍රතිපෝෂී නිෂේධනයේදී පරිවෘත්තීය මාර්ගයකදී නිපද වෙන අන්තඵල නිෂේධී ආකාරයට බැඳිලා ඒ මාර්ගය නවතනවා. ඒ හේතුවෙන් අවශ්‍යතාවයට වඩා අන්තඵල නිපද වෙන එක, ඒ වගේම රසායනික සම්පත් හානි වෙන එක වගේ දේවල් අවම කරනවා. ඉතින් මේ නිසා මේ පරිවෘත්තීය ක්‍රියාවලියකදී අන්තඵල නිපදවීම යාමනය කරන්න අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් තමයි මෙන්න මේ ප්‍රතිපෝෂී නිෂේධනය කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් ATP සැපයීම ඉල්ලුම ඉක්මවා වැඩි වුණාට පස්සේ ATP ඇලොස්ටරික නිෂේධකයක් ලෙස ක්‍රියා කරලා අපවෘත්තීය වේගය අඩු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම ඇලොස්ටරික සක්‍රියණය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝස් ඉදිරියටත් ලබා ගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.